ආයුබෝවන් මම හිතුවා ඔයගලන්ට අද මේ vlog එකෙන් මං ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න. මගේ නම මනෝරි ඔක්කොමලා දන්නවා. මම මේ vlog එක පටන් ගත්තේ දැන් සුමාන 4ක් වගේ. මොකද මගේ හස්බන්ඩ් තමයි මාව එන්කරේජ් කරේ. මට එයා කිව්වා දැන් අවුරුදු 6ක් විතර වෙනවා. එයා මට කී හිටියේ ඔයා උයන්න ආසයි, ඔයා බේක් කරන්න ආසයි, ඔයා වත්තේ වැඩ කරන්න ආසයි, පැල කරන්න ආසයි. එයි ඔයා ඉතින් මේ ඔයා වත්තේ පැල කරන දේවල් කැමට ගන්න නිසා ඒකෙන් ඇයි ඔයා ඉතින් ඔය vlog එකක් කරන්නේ නැත්තේ කියලා. ඒත් මම හිතුවා අයියෝ මට බෑනේ මොකද මම ෆුල් ටයිම් වැඩ කරන කෙනෙක්. මම හස්බන්ඩ්ත් ෆුල් ටයිම් වැඩ කරනවා, මමත් ෆුල් ටයිම් වැඩ කරනවා. මම ඇත්තටම මෙහි ගුරුවරියෙක්. ජර්මනියට ආවේ 94 මන් දුලිප්ප බැඳලා ආවේ 94 දුලිප් තමයි මගේ හස්බන්ඩ්. ඇවිල්ලා ඒ සන්දේ ඉඳලා මම වැඩ කරන්නේ පොඩි ළමයි එක මම වැඩ කරන්නේ කින්ඩර්ගාටන් එකේ. මම ඇමරිකන් ඉස්කෝලේ එක පටන් ගත්තා. දැන් මම වැඩ කරන්නේ බ්‍රිටිෂ් ඉස්කෝලේ එක. ඉතින් මම බහුලව භාවිතා කරන්නේ ඉංග්‍රීසි ජර්මනුයි. සිංහල ගෙදර දුලිප් එක විතරයි මම කතා කරන්නේ. ඉතින් ඒක නිසා මට සමා වෙන්න මම පංගුවක් තැන්වල මම ඉංග්‍රීසි වචන භාවිතා කරනවට ඒ වුණාට ඉතින් මගේ මව් භාෂාව සිංහල තමයි. මම ඉගෙන ගත්තේ සිංහල ලංකාවේ. මම මෙහි දැන් පදිංචියට ඇවිල්ලා 94 ඉඳලා ඉතින් ගොඩක් වෙලාවට මම ඉතින් මේ රටේ දේවල් තමයි මම භාවිතා කරන්නේ උයන්න ගන්නකොට කුස්සියේ අපි දෙන්න මමයි දුලිපේ සාමාන්‍යයෙන් සුමානෙට දෙපාරක් තමයි බත් කන්නේ. මොකද ගෙදර එනකොට මම මහන්සි ඒ වුණාට මහන්සි වුණාට මම හැමදාම මම මොන හරි හදනවා අපි දෙන්නට. මේ හවහට කන්න හදනවා. හදලා ඉවර වෙලා ඉතින් එතකොට ඒ කෑම වැඩිපුර පොඩ්ඩක් හදනවා ඊළඟ දවසට ඉස්කෝලේට ගෙනියන්නයි මේ දුලිප්ට වැඩටයි හදලා ඉවර වෙලා ඉතින් ඊට පස්සේ ගෙදර අපිට ආවන් පස්සේ කරනවා. ඉතින් සාමාන්‍යයෙන් සෙනසුරාදා දවසක තමයි මම කුස්සිය උයන්නේ. ඉතින් උයනවයි කියලා කියන්නේ ඉතින් සාමාන්‍ය ලංකාවේ විදිහටම කෑම හදනවා, කොටනවා, අඹරනවා. එතකොට මේ මොනවාද කරි පවුඩර් හදනවා පංගුවක් වෙලාවට. ඉතින් මුළු වත්ත වටේම ගෙවල් වල දන්නවා මම උයනවයි කියලා කුස්සියේ සද්ද දාගෙන ඉතින් ඔක්කොම මේව කරනවා. හැබැයි මෙහි ජර්මනිය නම් මට කියන්න පුළුවන් මෙහි කට්ටිය අපි ඉන්න පළාතේ කට්ටිය නම් හරිම හොඳ මිනිස්සු. කියන්නේ උදව් කරන්නද ලංකාවේ වගේ තමයි මගේ නේබර්ස්ලා හරිම ෂෝක්. එක පැත්තක ඉන්නේ ජැපනීස් කෙනෙක්, අනිත් පැත්තේ ඉන්නේ ජර්මන් ෆැමිලි එකක්. හරිම ෂෝක්. ඕන වෙලාවකට අපි ඉතින් කතා කරනවාම වත්තට ගියාම කතා කරනවා. මොන හරි කෑමක් මං හැදුවා මෙහාට යවනවා, මෙහාට යවනවා, ඒගොල්ලෝ මෙහාට එවනවා. හරියට ටිකක් ඉතින් ලංකාවේ වගේ තමයි මේ අපි මේ ආශ්‍රය කරන්නේ. මොකද මම ඉන්නේ මේ සිටි එකේ නෙවෙයි. අපි ජීවත් වෙලා ඉන්නේ හරියට ගම්බද පළාතක. ඉතින් ගම්බද වුණාට ඉතින් මෙහි ඉතින් බස්සුත් ටිකක් අමාරුයි. කාර් එකක් තියෙන්න ඕනේ මේ කඩේ එහෙම යන්න. ඉතින් මමයි හස්බන්ඩුයි ඉතින් මෙහි පාඩුවේ අපි දෙන්නගේ පාඩුවේ ඉන්නවා. වැඩට යනවා, ගෙදර එනවා, ගෙදර වැඩ කරනවා, වත්තේ වැඩ කරනවා බලාගෙන ඉන්නේ මේ ස්ප්‍රින්ග් එනකම් මම වත්තේ වැඩ කරන්නේ. එතකොට ස්ප්‍රින්ග් ආවන් පස්සේ මාව ඉතින් අල්ලන්න බෑ. වත්තේම තමයි ඉන්නේ මම. මම අද ප්ලෑන් කරලා තියෙන්නේ වත්තේ එළවලු ටිකක් පැල කරන්න. මේ මාර්තු මාසේ සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් මාසවල තමයි මම පටන් ගන්න වත්තේ එළවලු පැල කරන්න. මේ කාලේට හොඳටම මේ වැවෙන්නේ නූල් කෝල්. ලංකාවේ කියන්නේ නූල් කෝල්. හැබැයි මෙහි කට්ටිය කියන්නේ කෝල්රාබි කියලා. මම ඔයගලන්ට පෙන්නන්නම් මම ළඟ තියෙන පැල ටික. මේ තියෙන්නේ මේක තමයි මේක දම් පාට නූල් කෝල් පැලයක්. මම මේව ගත්තේ කඩින්. මම තවානේ දාලා තිනවා ඇට. ඒව තාම පැලවෙලා නැහැ. ඒව පැල වුණාන් පස්සේ ඊළඟට පැල ටිකක් ලොකු වුණාන් පස්සේ තමයි මම ඊළඟට වත්තේ පැල කරන්නේ. මේක කොළ නූල් කෝල්. එතකොට මම තවත් ගත්ත සලාද කොළ පැල කරන්න. තව තියෙනවා මේවා ලීක්ස් පැල. මේක මගේ මාත් එක්ක වැඩ කරන යාළුවෙක් දුන්නා. එයා මෙතන එයා සාමාන්‍යයෙන් ඇට වලින් පැල කරනවා සෙලරි. ඉතින් මේ පැල දෙකක් මට දුන්නා. මේක පැලයක්. මේවා ඉතින් මම ප්ලෑන් කරගෙන ඉන්නේ අද වත්තේ පැල කරන්න කියලා. එක හොඳක් තියෙන්නේ නූල් කෝල් පැල කරාම ගෙඩි භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම කොළ මේ වෑංජන වලට භාවිතා කරන්න පුළුවන්.
මම සාමාන්‍යයෙන් කොළ දෙවිදියකට හදනවා. එකක් ස්ටර් ෆ්‍රයි කරනවා. ස්ටර් ෆ්‍රයි කරන්නේ සාමාන්‍යයෙන් මම එක්ක බොම්බිලි නැත්තම් කූනිස්සෝ නැත්තම් තවත් භාවිතා කරන්න පුළුවන් අපිට උඹලකඩ දාලා හොඳට මිරිස් කෑලි මිරිස් දාලා එතකොට ලූණු කරපිංචා සුදු ලූණු දාලා හොඳට ස්ටර් ෆ්‍රයි කරනවා මම. නැත්තම් මැල්ලුමුත් හදන්න පුළුවන් කොළ වලින්. ඉතින් මම තවත් කොළ එකක් මම ආසයි මැල්ලුම් හදන්න බීට්‍රූට් කොළ. බීට්‍රූටුත් මම පැල කරනවා. මම ඇට දාලා තිනවා තවානේ. ඊට පස්සේ පැල ආවන් පස්සේ එළියට තමයි මම ඉතින් පැල කරන්නේ. හැබැයි එක කරදරයක් තමයි මේ ගොළු බෙල්ලෝ වැස්ස ආපු ගමන් ගොළු බෙල්ලෝ එනවා සෑහෙන්න. ඉතින් ගොළු බෙල්ලෝ ආවන් පස්සේ ඉතින් ගොළු බෙල්ලන්ගෙන් ප්‍රවේශම් කරන්න ඕනේ පැල. මම මේ ඉන්නේ බින්දු තමයි මගේ උදව්කාරයා. සාමාන්‍යයෙන් මම වැත්තට ආවොත් එයාත් එනවා මට උදව් කරන්න. මට ඉන්න පූස 3 දෙනෙක්. මේ එක්කෙනෙක් බින්දුගේ නංගි තමයි බට්ටි. එතකොට තවත් එක්කෙනෙක් ඉන්නවා අලු කියලා. 3 දෙනාටම දීලා තියෙන ලංකාවේ නම් මම. දැන් අපි කතා කරමුකෝ මොනවද කියලා ඊළඟට කරන්න පුළුවන් නෝල් කොල් වලින් අල වලින් මම කිරි හොදි හදනවා. ඒ වගේම නෝල් කොල් අල වලින් ස්ටර් ෆ්‍රයි එකකුත් හදන්න පුළුවන්. තෙල් දාන්න පුළුවන්. හීනියට කපලා අබ දාලා ආපිට කෑලි මිරිස් දාලා ටිකක් කට දෙවිල්ලට ඒක හදන්නත් පුළුවන්. ඉතින් මම දැන් ඕගලන්ව ගෙනියනවා මගේ වත්තට පල්ලෙහා වත්තේ මේ පැල කරලා තියෙන මේ එළවලු කොටුවට ගෙනියනවා පෙන්නන්න. ගිය අවුරුද්දේ මම පැල කරලා තියෙන ඒවා තෝම තියෙනවා. ඒ කේල් මම එකපාරක් කේල් මැල්ලුමක් හැදුවනේ කේල් කොළ වලින්. ඉතින් කේල් තියෙනවා මම පෙන්නන්නම් තෝම හොඳට සරුවට වැවෙනවා ඒවා. මම පෙන්නන්නම් කොහොමද කියලා මගේ පැල. මේ තියෙන්නේ මේකට කියන්නේ කර්ලි කේල් කියලා මේගොල්ලෝ. හරි ලපටි කොළ. පේනවනේ පාට. හරිම ලයිට් ග්‍රීන් එක.